ආයුබෝවන් අද අපිට කතා කරන්න තියෙන්නේ කළවර්ධනයේ 7 වන සතිය ගැන. ඔයා පසුගිය වීඩියෝ සියල්ලම නරඹලා කළවර්ධනය පිළිබඳ යම් දැනුමක් ලබාගෙන ඇති කියලා මම හිතනවා. එම වීඩියෝ ඔයාට මගහැරුණ නම් පහත පළවෙනි කමෙන්ටුවේ අදාළ වීඩියෝ වල ලින්ක් මම පිළිවෙලින් යොදලා තියෙනවා. ඒව නරඹන්න. ඔයාට යම්කිසි අවබෝධයක් ඒ තුලින් ලබා ගන්නට හැකි වේවි. ඒ වගේම මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු ආට තියෙනවා නම් කමෙන්ටුවක් මගින් යොමු කරන්න. මම පිළිතුරු ලබා දීමට උත්සාහ කරන්නම්. අවශ්‍ය නම් ඔයාව සුදුසු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්නත් උත්සාහ කරන්නම්. එහෙනම් අද අපි බලමු කලල වර්ධනයේ 7 වන සතියේදී ඔයාගේ බබාගේ විකසනය සිදු වෙන්නේ කොහොමද කියලා. මෙම 7 වන සතිය වෙනකොට ඔයාගේ කල්ලේ ප්‍රමාණය අඟලයකින් 4න් එකක් වගේ ප්‍රමාණයක්. ආසන්නව කුඩා බ්ලූබෙරි ගෙඩියක ප්‍රමාණයක් වගේ. ඒ කියන්නේ ඩිම්බසෛලයක් වගේ දසදහස් වාරයක් ප්‍රමාණයකින් විශාල වෙලා මේ වෙනකොටත් තියෙන්නේ. මෙම 7 වන සතියේදී ප්‍රධාන වශයෙන් ඔයාගේ බබාගේ මොළයේ වර්ධනයට තමයි වැඩි අවධානයක් ලැබෙන්නේ. ඔයා දන්නවද අපි ඉපදුනාට පස්සේ අපේ මොළයේ ස්නායු සෛල වල ගණන වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්නේ එම නියුරෝන සෛලවල ප්‍රමාණය විශාල වීමක් පමණයි. ඉතින් කලල අවස්ථාවේ පමණයි මෙම ස්නායු සෛල වර්ධනය වීම සිදු වෙන්නේ. මෙම සෛල නැවත නැවත බෙදෙමින් විශාල ස්නායු සෛල සංඛ්‍යාවක් ඇති වෙනවා. මෙම ස්නායු සෛල ඔයාගේ දරුවාගේ බුද්ධියටත් සිදු කරන චලන නිසි ආකාරයට සමායෝජනය කිරීමටත් ඉතාමත්ම වැදගත්. මේ කාලේ ගතවන සෑම මිනිත්තුවකටම දරුවාගේ කලලයට මෙම ස්නායු සෛල එහෙම නැතිනම් නියුරෝන සෛල 100ක් පමණ එකතු වෙනවා කියලා අහගෙන තියෙනවා. ඒ වගේම මේ 7 වන සතියේදී සිදුවෙන අනෙක් වැදගත්ම සිද්ධිය තමයි ඔයාගේ බබාගේ අත් සහ පාද නිර්මාණය ආරම්භ වීම. ඒ සඳහා කලින්ලින් පිටතට කුඩා ප්‍රසරයක් නෙරා ඒමක් වෙනවා. මෙම පිටතට නෙරා එන ප්‍රසරය කුඩා කොටස් වලට සෙග්මන්ට්ස් වලට බෙදිලායි තියෙන්නේ. එම සෙග්මන්ට්ස් වලින් තමයි අතේ සහ පාදවල ඉහළ සහ පහළ කොටස් නිර්මාණය වීම සිදු වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ඇඟිලි එකිනෙකට වෙන වෙලා තිබුණත් කලලේ ඇඟිලි දැලක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තාරාවෙකුගේ ඇඟිලි වගේ. ඉපදෙන අවස්ථාව වෙනකොටත් මෙම ඇඟිලි අතර ඇති පටලේ නොපිල්ලා ගිහිලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මේ 7 වන සතියේදී සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් තමයි දරුවාගේ වකුගඩු නිර්මාණය වීම. ඉතින් රුධිරයේ තියෙන අපද්‍රව්‍ය නැත්තම් බහිස්රාවී ඵල ශරීරයෙන් බැහැර කිරීම තමයි වකුගඩු වලින් සිදු වෙන්නේ. ඒ කියන්නේ මේ වෙනකොටත් දරුවාගේ මුත්‍රා නිපදවීම ආරම්භ වෙලායි තියෙන්නේ. බය වෙන්න එපා. දැන්ම ඩයපර්ස් අඳින්නව නැහැ. මොකද අම්මා විසින් එම සියලුම අපද්‍රව්‍ය අවශෝෂණය කරගන්නවා. අම්මලා ඉතින් කොහොමත් එහෙම තමයිනේ නේද? ඉතින් 7 වන සතියේදී කලලේ සිදුවෙන වර්ධනය ওই විදිහට තමයි අපිට කියන්න පුළුවන්. දැන් එහෙනම් බලමු මවගේ ශරීරයේ සිදුවෙන වෙනස්කම් මොනවාද කියලා. මේ වෙනකොට අම්මාගේ පිටතින් තාමත් ගර්භණීතාවය පෙරෙන්න තියෙන්නේ නැහැ. උදෑසන තිබුණු ඔක්කාරය සහ වමන ගතිය දවස පුරාම තියෙන්න පුළුවන්. ඒ වගේම කේටේ නිපදවීම වැඩි වෙන නිසා වැඩිපුර කෙල ප්‍රමාණයක් කට තුල එකතු වෙනවා. පියයුරු වලට හොඳ රුධිර සැපයීමක් ලැබීමත් මේදේ තැන්පත් වීමත් සිදුවීම නිසා තවදුරටත් පියයුරු වල වර්ධනයක් පෙන්වුම් කරනවා. ඉපදුණු දරුවාට අවශ්‍ය පෝෂණය මෛත්‍රී තුලින් ලබා දීමට තමයි හොඳ රුධිර සැපයීමක් ලබා දෙන්නේ. පියයුරු වල නිපල් එක කොටස එනම් පියයුරු වල අග කොටස සංවේදී බවක් වැඩි වෙනවා. සමහර විට ඔයාට ඒ වැදුනොත් රිදෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම නිපල් එක පිටුපස තිබෙන කළු පාට කොටස අපි ඇරියෝලා කියලා කියනවා. ඒ කොටසේ ඇති ස්නේහස්රාවී ග්‍රන්ථිවල ඉදිමීමක් දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ඇරියෝලා කොටසේ කුඩා ගැටිති දකින්න පුළුවන්. බය වෙන්න එපා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. කෑම අරුචිය, නිතර මූත්‍රා පිටවීම, බඩේ වේදනාව, පියයුරු වල වේදනාව, මහන්සි ගතිය වගේ ලක්ෂණත් මේ කාලේදී සුලභව දකින්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු මෙඩිකල් ටිප්ස් ගැන.
එකක් තමයි මවගේ බර වැඩිවීම. සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ පළවෙනි ත්‍රෛමාසිකයේ ඇතුළත මවගේ බර කිලෝග්‍රෑම් 2ක් 4ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙම කාලය තුළදී ඔයාගේ යෝනි මාර්ගයෙන් යම්කිසි ස්‍රාවයක් හෝ රුධිරය පිට වෙනවා නම් අනිවාර්යෙන් ඔබගේ වෛද්‍යවරයාව මුණ ගැහෙන්න. ඒක ඉතාමත්ම වැදගත්. හෝමෝන ක්‍රියාකාරී වීම නිසා සම වියලීම හෝ සම තෙල් සහිත වීමක් දකින්න ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම කෑම අරුචිය ඇතිවීම සිදු වෙනවානේ. නමුත් මේ කාලයේදී පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ඉතාමත්ම වැදගත්. ඔයාට ඒක තේරෙනවා ඇති. ඔයාට මාංශ සහිත ආහාර අරුචි නම් මේ වෙනුවට වෙනත් ප්‍රෝටීන් ආදේශක ආහාර ලබා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම කෘත්‍රිම ආහාර, ඉන්ස්ටන්ට් ආහාර වලින් ඈත් වෙන්න. පුළුවන් තරම් ෆ්‍රෙෂ් ආහාර, ස්වභාවික ආහාර ලබා ගන්න උත්සාහ කරන්න. එහෙනම් ඔයාට 7 වන සතිය ගැන දැන් දැනුවත් ඇති නේද? අපි ඊළඟ සතියේදී 8 වන සතිය ගැන කතා කරමු. ඔයාට යම් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ටුවක් මගින් යොදන්න. ඒ වගේම ඉදිරි වීඩියෝ ලබා ගැනීම සඳහා CMR Relaxing Vibes channel එක subscribe කරලා bell සලකුණත් ඇතුළත් කරන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඔයාට notification එකක් එවි. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාට සුබ සතියක්. මම වරංගනා.